අම්මෝ ඉතින් මේ පාර තියෙන සුපර් ක්ලිප් එකක් සෙට් වුණා ඉතින් අම්මෝ තියාන්ත කලින් අර පොඩි සෙට් එකක් එක්ක ගිහිල්ලා මාර කරදරයකට ලකුණේ මේක නම් ඉතින් ලොකු සෙට් එකක් ගැන ඉඳලා එකක ඉච්චර කරදරයක් නැතුව ඉතින් මං හිතන්නේ ඉතින් ගන්න එක තමයි අමාරු ජීවි ගන්න බලමු අදත් දුන්නනේ ෂී අදාම් මෙහෙම ඩැමේජ් වෙන්නේ කියොත් මගේ සල්ලි තමයි නැති වෙන්නේ ඉඳලා මොඩිෆයි කරගත්ත බස් එකෙන් වැඩක් නැති වෙන මෙතන වදින්න ගිහිල්ලා ටාර් ටිකක් දාගන්න නැත්තම් ඕක කරන්න බෑ මම දාන සල්ලි දෙන්න කිව්වොත් කොහොටද දන්නේ නැන්නේ ඕල්ලක් කරන් බලන්න හෙලෝ මහත්තයා කියන්න මේ මිස් අපි කොහාටද එන්න ඕනේ දැන් මේ ළමයිට සෝරි සමා වෙන්න අපි ට්‍රිප් එක යන්න දැන් ඔයාලව ගන්න කොහාටද එන්න ඕනේ දන්නේ නේද අපිට ගන්න එන්න ඕන අර මොඩරාගල ටවුන් එකේ තියෙන තැනක් එතනට එන්න ඕන අපි එතන ඉන්නම් දැන් මහත්තයාලා කොහෙද ඉන්නේ අපි නම් දැන් ඉන්නේ ඇයි මහත්තයා අවුලන්නේ කියන්නු මේ අපි එන්නම් දැන් අපි දැන් ඉන්නේ හරිද සමාවෙන්න දැන් පොඩ්ඩක් මයින්ඩ් ඕනේ ගමන් ඉන්නේ අපි දැන් ඉන්නේ දැන් හරියටම බදුල්ල ටවුන් එක පහු කරලා යන ගමන් ඉන්නේ දැන් අර පන්සිල කියන නගරය හරි ඉන්නේ අපි තව ටිකකින් මොනරාගල නගරයට එන්න පුළුවන් පොඩි ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ නෝන ඇත්තටම මේ මම පොඩ වචන පැටලෙනවා නෝන මන් තියනවා මන්ට තෙල් ටිකක් ගා ගන්න හරි මහත්තයා මම දෙවි පිහිටෙන් පසු වෙනවා මගේ ඔරු කඳක් දිරා මහත්තයා මේ පුල් ටැංක් එකක් ගා දුන්න පුල එපනින් ගාලා දෙන්න මේ ඔයා මේ පැත්තට ආවොත් ඌවයි අපි මෙහාට ඊයා අපි දැන් කලින් හිටියේ මොනරාගල හරි 250 දෙන්නකෝ අපි යනවා අයියේ හරි ගියේ හෙලෝ ලහිරු මේ උඹලා කොහෙද ඉන්නේ මේ අපි දැන් මේ දවල්ට කාලා දැන් එන්න හදන්නේ කිරින්ද ගාවට අම්මට මචං මේකට තමයි කම්පන්තරද ඕගම් පොඩ්ඩක් බරක් වුණා මේ දැනුයි කාලේ වරුනේ හරි මේ අපි දැන් කිරින්ද ගාව තමයි ඉන්න අප්පට පුද පැත්තට යන්න ඔයාලා එන්නකෝ මීට හරි මහත්තයා මේ ලහිරුලා කොහෙද ඉන්නවා කියලා අපි කට්ටියට නෝන මේ එයාලා දැන් කිරින්ද ගාවට ගියාලු අවුලක් නැහැ හිමීට එන්න කිව්වා අපි හිමීට යන් මම පුළුවන් වලින් යන්න බලන්න අනේ මහත්තයා අනුතුරු කරගන්න ඕනේ අපි හිමීට යමු මහත්තයා හරි නෝනා ඔයා දැකලා නැහැ නේ මගේ ඩ්‍රයිවිං ඉන්නකෝ අයියෝ මලම කරදරයක් නිසල් ඊට වැඩිය හොඳයි අනේ මට ඕනේ නිදුකින් නිනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා සතුටින් නිනු මැන මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යනිත් කිසිදා දෙන්න එපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා දිනක ආයෙත් ලං වෙලා අයියෝ පොඩ්ඩක් ඉවසන්න නෝනා එහෙම තමයි ඩ්‍රයිවිං හැප්පෙන්නේ නැහැ එහෙම මොලේ තිබ්බාම ඉලවන්න පුළුවන් දැන් බලන්නකො අඩතොඩක් උනාද කියලා අනේ මහත්තයා අපි මෙතන නමයි අරන් යන්නේ ඔය වගේ අනතුරු දාන්න බෑ ආයි ඔය වගේ අනතුරු දාන්න අපි ඔයාලත් එක්ක ආයි පිටින්නේ මට තාවන්න හරි පරිවිත යාළු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි අනේ මහත්තයා කියලා කට ගන්න හම්බුනේ නෑනේ පොඩ්ඩක් තේරුම් ගන්නකො බෑලෙන්න පොඩ්ඩක් ෂේක් ඉස්සරවත් තියෙනවා හදිසියෙන් සිරන දැන් නිකන් තන යන්න ඕනේ දැන් මහත්තයා නිදිමත ඉවරද ඌනන් දැන් ටිකක් අඩුයි අපි යන්නේ මීට දාන්නම්
අනේ දැන්වත් පරිස්සමෙන් මහත්තයා. මං හිටියත් තවගන්නේ අපේ ළමයි ඉන්න මේකයි මහත්තයා. ගොඩම කියන්නේ. මාගේ සිත් පුරා ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි හංගගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි නිදුකින් නිනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා සතුටින් නිනු මැන මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්න එපා සසර කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා දිනක ආයෙත් නංගයා නාමවත් මා සොයා හැමදාමත් පෙන් කරා මාගේ සිත් පුරා දිනක ආයෙත් නංගයා නාමවත් මා සොයා හැමදාමත් පෙන් කළා hari putih naging daw yun na hari na piya ඔය සින්න හොඳයි නේද කට්ටියට දන්නේ නැති ඒවා කියන්නේ නැතුව නිකන් ඉන්න නිසා වැරදි තමයි. වැරදි නම් වැරදි කියන්නේ නේද මහත්තයා? පුතා අපි දැන් ඇවිල්ලා තියෙන්නේ පිළිවෙලකට ඉන්න ඕනේ මිනිස්සු ඉන්න ඈ. අර ලොකු අම්මලාත් ඇවිල්ලා තියෙන්නේ බස් වලින් මේ කෑ ගහන්නද පිළිවෙලකට ඉන්න ඕනේ. නගලන්න එපා ඈ. ආයෙ අයිස්ක්‍රීමක් අත්තරන් දෙන්න ආයි කිව්වේ නෑ කියන්න එපා. හරිද? ඕන් ආයි කියන්නේ කෑ ගහන්න කිව්වේ. ඉතින් කඩන ඉතින් කිව්වම අහන්නේ ඉන්න කයිස් කරනවක් තරම් දෙන්නවත් නෑ අනේ ලොකුවම් ඉන්න මට අම්මගේ අයිස් බලන් ඕනේ එයා මට උණ්ඩ කෝන් එකක් මරන් දෙන්න හරි එන කට්ටියෙන් බෑන් යන්කෝ එනම් බලන්න අපි අර පොඩි එකා කෑ ගහනවා හලෝ ලහිරෝ අම්මට අඩු දැන් එන්නේ අපි මේ දැන් බැස්සා විතරයි එතකම් මොකෑ කරේ ඉන්නවා මං කියන්න හරි හරි ඇදුණු මාරු කරලා ආපු එකේ පයින් ඕනි ගිහිල්ලා මෝ ෂෝක් වතුර ටික මේ ගහන් යන්නේ නෑ නේද සුදේ ගහන් යන්නේ නෑ මේ අපි නම් කෑවිත් නෑ නම් ඒකයි මෙච්චර ළමයි ගියේ අපි දැන් මේ කාලේ තමයි බැස්සා ඒකනේ කියන්නේ අපිත් මේ මෙහාට ඇවිල්ලා කෑනම් අපි ඔයාලට කලින් එන අපි කාලා ආවේ හරි යාළුවනේ ඔන්න ඉතින් අපි ට්‍රිප් එක දෙකක් ගෙනාවා ඉතින් මේක හොඳට රස විඳන කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක කොහොමද අඩුපාඩු මොනවද තියෙන්නේ අපි ඒක ට්‍රිප් එක 3 එකේ මේ අඩුපාඩු හදලා ගෙනවා ඉතින් ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම share එකක් දීලා අපේ channel එකට support එකක් දෙන්න එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්